කොහොමද මේක? නියම පාඩමක්. මෙන්න මේ කන තියෙන්නේ හැමෝගෙම. මේ කනේ තියෙන ලොකු කම්පෙත්තයි චූට්ටන් එකක් තියෙන ඉස්සරහින්. පොඩි චුට්ටන් එකක්. ඒක හයියෙන් මිරිකන්න රත් වෙනවා. ඔය නිදිමත ආපු වෙලාවල් වල නිදිමත නැති කර ගැනීම සඳහා ඉරියව්ව වෙනස් කරලා සංඥාව වෙනස් කරන්න කියනවා. එහෙම වෙනස් කරලත් නිදිමත නැති නොවෙනවා නම් මට අනුපිළිවෙල හරියට මතක නැහැ. ආලෝක සංඥාව ගන්න කියනවා. ඒ කියන්නේ ඒ කාලේ නම් භික්ෂුන් වහන්සේලාට ගිහලා තරු දිහා බලන්න, හඳ දිහා බලන්න. දැන් අද කාලේ ළමයෙකුට නම් පුළුවන් නිකන් බල්බ් එකක් දිහා බලන්න එච්චර හොඳ නැහැ. හරිද? ඔයාලා කල්පනා කරලා බලන්න බල්බ් එකක් වගේ දෙයක් අධ්‍යය දැක්ක ගමන් ෆ්ලෑෂ් වෙනවා ඒක. නිදිමත යම් ප්‍රමාණයක නැති වෙනවා. ඊට පස්සේ කියනවා මේ අර ඉරියව් වෙනස් කළා මේ සංඥා වෙනස් කරන්න කියලා කිව්වේ. දැන් ඔයාලා පාඩම් කර කර ඉන්නේ බයෝ වල මොකක් හරි ඒකකයක් නම් ඒකට හාත්පසින්ම වෙනස් ඒකකයක් ගන්න ඕන. දැන් ඔයාලා ඒක මේ වෙනකොට ජෑම් කරගෙන තියෙන්නේ. ඔයාලා බයෝ නම් කරන්නේ ෆිසික්ස් ගන්නවා ඊට පස්සේ. දැන් මම මේ නිකන් අහන්නේ මොලයක් තියෙන ළමයි නිසා. දැන් ඔයාලා බයෝ වල ද්විතීයික වර්ධන ඒවා එකක් දැන් එක්ක මේ ඒකකයක් කොහොම පාඩම් කර ගොඩනගාගෙන බයෝ වල තියෙන්නේ ගණන් හදන්නද තියෙන්නේ විෂය තුලේ පාඩම් කළා මතක තියාගන්නද තියෙන්නේ. කරුණු ගොනු කරගත්ත ඔළුවකින් පැයක් විතර වියදම් කළා ගණන් හදපුවම මොකද වෙන්නේ? පාඩම් කරපුවම මතක තියෙනවා ඊට පස්සේ. මට ඒක කියන්නකෝ මට තේරෙන විදිහට. මතක හිටින්නේ නැහැ. ඒකවත් තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. මතක නැතුව ඇති බලන්න. ඒක මතක හිටින්න විදියක් නැහැ. මොකද පාඩම් කරපු ඔළුවක් සුළු මොහොතක් දක්වා ඒ පාඩමෙන් බැහැරව ගියත් ඒ වෙලාවෙත් මතක් කරන්න ඕන පාඩම් කරපුවා. පාඩම් කරන ළමයි දන්නවා මේක. දැන් අපි හිතමු මේ නම් ටික පාඩම් කරලා ළමයාට පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ළමයා හිතනවා හයි මම දැන් යන්න ඕන පොඩ්ඩක් එළියට ඔළුවට බර වැඩි. හැබැයි තේක බොන ගමනුත් අර අස්තිවල නම් සහ කවුන්ට් එක තමයි ඔළුවේ දුවන්න ඕන. ඒ වෙලාවට ගිහින් ෆිසික්ස් ගානක් හදපු ගමන් හැඳි ගෑවිලා යනවා. මේක තේරුම් ගන්න. මැත්ස් ළමයට මේක අමතර වාසියක්. මොකද්ද? මැත්ස් මොන හරි පාර්ට් එකක් බල ඉඳලා ෆිසික්ස් එකක් හදපු ගමන් ඒක ඒ ළමයාගේ ඇප්ලයිඩ් එකටත් වටිනවා. තේරුණාද? ඒ නිසා මේ හැමදාම හැන්දෑවේ ෆිසික්ස් ගණන් හදන්න එපා. මේක කරන්න එපා. මේක කවුරු අයින්ස්ටයින් නැවිත් ඔපිට කිව්වත් මේක කරන්න එපා. දැන් අර ඊයේ ළමයෙක් චිට්ටයක් කියවන මට නුවර ඒ ළමයට මැරෙන්න හිතලලු තියෙන්නේ. මැරෙනවලු. වීඩියෝ 40ක් විතර ගොඩ ගහිලාලු. ඉතින් ඇත්තටම ළමයෙකුට එතනින් එහාට ඔළුවක් තියාගෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟ දැන් අහගෙන මේවා පර්සනල් ගන්න එපා. මේවා පර්සනලි ගන්න එපා. මම කියනවා මේ අසවලාට මම කියන්නේ මේ මෙතඩ් එක මේක මහා මෝඩ ක්‍රමයක්. මේක පාවිච්චි කරන්න එපා. දැන් දවසකට එක විෂයක් ඉස්සෙල්ලා බයෝ ළමයෙක් වෙන්න. දොරේ හරි ගහගන්න මම බයෝ මි. ඇත්තට මේක හරි ව්‍යසනයක් නේ. මේක ලොකු ව්‍යසනයක්. දැන් දවස් දෙකක් ෆිසික්ස් වලට වෙන් වෙලා තියෙන්නේ නැද්ද? දවස් දෙකක් ෆිසික්ස්ද? ඔව්. දැන් සමහර ළමයිගේ මම අහන දවස් දෙකක් ෆිසික්ස් නෑලු. එක දවසක් තියරිලු අනිත් දවස් රිවිෂන්ලු. රිවිෂන් එකේ මොකද කරන්න ගියපම ඒකේ තියරිලු කරන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ දෙකම තියරි කියේ. ඒකට කියන්නේ දෙකම තියරි. දැන් ඒත් කමන්නේ කියහන්කෝ. හැමදාම ගණන් හදන්න එපා. ආයේ පාඩම් කරපුවා ඒ දවසේ පාඩම් කරපුවා ඔක්කොම ඇනිනෝ. දැන් මම ඊයේ ඔන්ලයින් ළමයින්ගෙන් ඔයාලටත් දැන් ටර්ම් ටෙස්ට් එකම තියපු ළමයිගේ ලකුණු ඇති. ලකුණු තියෙනවද නැද්ද? ටර්ම් ටෙස්ට් තිබ්බද? මන් දන්නේ නැහැ. තිබ්බ සමහර ළමයි ඉන්නවා මම ලකුණු දාන්න කියලා කිව්වා. 98යි බයෝ කෙමිස්ට්‍රි එහෙම ගානක් 33යිද කොහෙද ෆිසික්ස්.
ඒ ළමයාට තව ළමයෙකුට 83යි 82යි ඒ 30 ගණක් ෆිසික්ස්. ළමයි දෙතුන් දෙනෙක් හිටියා ෆිසික්ස් වලට සම ලකුණු තියෙන අනිත් ඒවාට වඩා. සතුටුයි දකිද්දි මට. ඒ දකිද්දි සතුටුයි මට. මට ඕන එහෙම වෙන්න තමයි. එහෙම වෙන්න තමයි මේ කියන්නේ. ඒ හින්දා මේ ව්‍යසනයට ලක් වෙන්න එපා. ඒ කෙසේ හෝ වේවා දැන් ඔබතුමන්ලා තුමියලා මේ රේඛාව දිගේ ගිහින් ඉවරයි. ලොකුම විෂය කන්දරාව තියෙන බයෝ ගුරුවරයා නේද ඔක කරන්න ඕන හරින. මේ මං කරන්න ඕනේ මේ කරන්නේ. මම මාර කට්ටක් දෙනවා හැම අවුරුද්දෙම බයෝන් ටික පරිස්සම් කරන්න. දැන් කරන්න දෙයක් නැහැ. දැන් සිංහලෙන් කියන්නේ එක දවසක් එක විෂයකට වෙන් කරන්න ඕන. දැන් අර එකම දවසේ විෂයන් දෙක තුන බලන්නත් බෑ. ඊට පස්සේ එක දවසක් දාගන්න ඕන පූර්ණ වශයෙන් වැඩ දවස. එදාට විෂයන් තුනේම වැඩ කළාට කමන වැඩ දවස දැන් බහුවර්ණ ටික කරනවා. බයෝ වල ස්ට්‍රක්චර් දෙක තුනක් ලියනවා. ෆිසික්ස් වල ගණන් ටික හදනවා. කෙමිස්ට්‍රි වල ගණන් ටික මම කියන එක තේරෙනවද? එදා වැඩ දිනය පාඩම් කරන දින වෙන් කරන්න ඕන. දැන් ෆිසික්ස් වල නම් පාඩම් කරන්න තියෙන පොඩ්ඩයි වැඩ දිනයක් නේ තියෙන්නේ. ඒතකොට ෆිසික්ස් වල ඒ දවස් දෙකම වැඩ දින කරගන්න. පාඩම් කිරීම සහ වැඩ. බයෝ වලට වැඩ දින දෙකක් තියෙන්න ඕන. වැඩ දින නෙමෙයි මේ පාඩම් කරන්න දවස් දෙකක්. මොන හේතුවකටත් ඒක අනිත් විෂයක් අල්ලන්න එපා. දැන්වත් තේරුම් ගනින්න මේ ගොන් ක්‍රම ඵලදායී නෑ කියලා. මේවා පොඩි උන්ට කියලා දෙන්නත් එපා. උන්ටත් ඇත්ත කියන්න. කියලා තම තමන්ගේ බයොලොජි දැනුමයි, කෙමිස්ට්‍රි දැනුමයි, ෆිසික්ස් දැනුමයි ක්ලෑෂ් වෙන්න නොදී පරිස්සම් කරගෙන යන්න. මොකද මේ විෂයන් තුන බයෝ ළමයින්ට හාත්පසින්ම වෙනස් විෂයන් තුනක්. මැත්ස් ළමයින්ට විෂයන් දෙකක් වගේ. පැහැදිලිද? එතකොට මේක ඔය දරුවෝ කම්පියුටර් එකකින් ගෙනියනව නෙමෙයිනේ. මිනිස්සුනේ මානසිකත්වයන්නේ තියෙන්නේ. මනස වැටුණු ගමන් ඔක්කොම ඉවරයි. තේරුණාද? කොච්චර අපි ආත්ම විශ්වාසයෙන් ගියත් පුතා මානසිකත්වයේ බිඳිච්ච ගමන් ක්ෂණිකව ඉවරයි. ඇයි? ගානක් හදන්න ඕන ටැලන්ට් එකක් බයෝ වල උත්තර ලියන්න ඕන ටැලන්ට් එක නෙමෙයි මතකය වැඩිපුර වුණා. එතකොට මානසිකත්වයේ වැටුණා කියලා ටැලන්ට් එක වැටෙන්නේ ගාන හැදියේකි. හැබැයි පාඩම් කරපුවා මතකේ ඉන්නේ මානසිකව වැටිච්ච ගමන්. ඒකෙන් ඔයාලට ෂුවර් ඇන්ඩ් ෂොට් බයෝ වලට ලකුණු අඩු වෙනවා, කෙමිස්ට්‍රි වලට අඩු වෙනවා. ඔය දක්ෂ ළමයින්ට වෙන්න තියෙන විපතක් මම මේ කියන්නේ. අන්තිමට ඒ ළමයින්ට ෆිසික්ස් ටික ඉතුරු වෙනවා. මොකද උන්ගේ ටැලන්ට් එකනේ දැන් අර ප්‍රැක්ටිස් කරලා ආපු දැනුමක් තියෙන්නේ. අන්තිමට ෆිසික්ස් ලකුණු වැඩි වෙනවා, අනිත් දෙක අඩු වෙනවා. එතකොට එළියට පේන්න තියෙන්නේ ෆිසික්ස් හරි. මේ අනිත් විෂයන් දෙකට කෙලුණේ එක හින්දා කියන්න කවුරුත් නැහැ. දැන් මේක වෙන්නේ දක්ෂම ළමයින්ගේ විතරයි ඈ. බරතොගේ එක වෙන්නේ තුනම ඉවරයි. මම මේ කියන්නේ ඇත්ත. මේක ඔළුවට අරගෙන වැඩ ටික කරන්න හරියට. හරිද? මම මේවා ඒ කාලෙත් කිව්වේ බය වෙලා නෙමෙයිනේ. ඒ නිසා කියන දේ අහන්න. බයෝ ළමයි වැඩ කරන්න ඕන විදියක් තියෙනවා. දැන් ඔන්න ඒ ක්‍රමයට මේ කියපු ටික ඔළුවේ තියාගෙන එන්න ඕනේ ඊළඟ දවසේ. මෙච්චරත් කියලා දුන්නට පස්සේ දැන් මම අර මතකද කිව්වා අර නිදිමත නැති කරන ක්‍රමයට ඊළඟට තියෙන ළමයි මෙන්න මේ කනේ මේ චූටි කෑල්ල මිරි කන්න කිය. රස්නයක් කියනවා. ඕන නිදිමත වෙනවට කළ හැකි. කම්පෙත්ත ගලවන්න නෙමෙයි කියන්නේ. මේ චූටි කෑල්ල මිරි කන්න තියෙන. ඊට පස්සේ කියනවා මේ අත අනිත් අතෙන් තදින් පිරිමදින්න කිය. ඒත් පොඩ්ඩක් ස්නායු පද්ධතිය උද්දීපන බලන්නකෝ නේ මේ බුදුවරයෙක්ගේ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ කාරණා මේ. ඔහොම මේ දේශනාවේ තියෙනවා ඉතින් තිබිලා ඒ කරුණ 11ද කොහෙද තියෙනවා මට හරියට මතක නැහැ අනුපිළිවෙල මම හැබැයි වටිනවා නේද දවසකම බලන්නilla කියලා දෙන්න. හරි? මට ඒ කරුණ 11 මේ සම්පූර්ණයෙන් මතක නැහැ. හැබැයි අන්තිමට තියෙනවා මෙහෙම. මහණෙනි මේ සියල්ල කළත් මේ නිදිමත පාලනය කරගන්න නොහැකි නම් මොනව කරන්න කියනවාද? ඔව් කුටියට ගිහින් සැතපෙන්න කිය. වෙන විකල්පයක් නැහැ නේ. හරි? එතකොට මේ කරුණ 11 අන්තිම එක. ඒක මුලින් කරන්න නෙමෙයි කියන්නේ. ඒක අන්තිම එක. හරි? ඒක මම දැන් තේරුම් ගන්න එකෙන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයි වගේද කියලා. හරි?